ඔව් දැන් පත්වීම් ලිපි ගැන නීති අනුකූල තත්ත්වයන් ගැන අපි සාකච්ඡා කළා. නමුත් පත්වීම් ලිපි නොලබා සේවය කරන අයත් ඉන්නවා ඇත්ත වශයෙන්ම. මම කලින් සඳහන් කළා වසර ගාණක් වැඩ කරලා තිබෙනවා නම් ඒකත් එක්තරා විදියට ගිවිසුමක් ඇටියට සේවා ගිවිසුමක් ඇටියට සලකන්න පුළුවන් නීති අනුකූල පදනමක් තිබෙනවා. නමුත් තවත් ක්‍රමවේදයක් දැන් අනුගමනය කරන උගාක් ආයතනයන් විසින් එකක් තමයි මෑන් පවර්. ඒ කියන්නේ වෙනත් පිටස්තර ආයතනයන් වලින් සේවකයන්ව බඳවාගෙන ඔවුන්ව සේවය කරන්නට පමණක් නැත්නම් වැඩ කරන්නට පමණක් ආයතන වලට ගෙන්වා ගන්නවා. එවැනි අවස්ථාන්වලදී ඔවුන්ට වැඩ කරන ආයතනයේ සේවකයා වශයෙන් නොවේ සලකන්නේ සේවය ලබා ගත්තට. එතන පැහැදිලි අසාධාරණයක් සිදු වෙනවා සේවකයාට. මොකද ඒ සේවකයා වැඩට පැමිණෙන විට සමහර මෑන් පවර් කම්පනීස් කියලා කියන නැත්නම් සේවකයන්ව සපයන කම්පනීස් වල සමහර කම්පැනි පත්වීම් ලිපියක් දෙනවා. ඒ ලිපිය දෙන්නේ නිශ්චිත කාලයකට සීමා කරමින්. ඒ කියන්නේ අවුරුද්දකට නැත්නම් අවුරුදු දෙකකට නැවත නැවත ඒ සේවකයාගේ සේවා කාලය දික් කරන්නට නම් ඒ ආයතනයන් විසින් ඔහුට පත්වීම් ලිපියක් ලබා දෙන්න සිද්ධ වෙනවා. නමුත් සේවකයාව తాවකාලික පදනමින් තබා ගැනීමේ එක් ක්‍රමයක් හැටියට ඒක අනුගමනය කරන එක මූලික කාරණාව. මොකද සේවකයාට ස්ථීර තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ ඒ පදනම මත සේවයට බඳවා ගත්තාම. එතකොට අනිත් පැත්තෙන් ආයතනයන් හිතනවා ස්ථීර තත්ත්වයක් ලබා ගැනීම සඳහා తాවකාලික පදනමෙන් නැත්නම් අර ෆික්ස් ටර්ම් කොන්ට්‍රැක්ට් කියලා ඉංග්‍රීසියෙන් කියන නිශ්චිත කාලයක් සඳහා සේවයට බඳවාගත්ත සේවකයන් බොහොම මහන්සි වෙලා වැඩ කරන ස්ථිර සේවකයන්ට වඩා කොහොම හරි ස්ථිරත්වයක් ලබා ගැනීම සඳහා ඒක උපක්‍රමයක්. නමුත් නීතිය ඉදිරියේ සාමාන්‍යයෙන් සේවයට කවුරු හරි ගන්නවා නම් එයා තමයි සේවා දායකයා වෙන්න ඕනේ. එයා තමයි වල් කියන්න ඕනේ සේවකයා සම්බන්ධයෙන්. එතකොට ඔහුට ගෙවිය යුතු පඩි ඒ ආයතනයේ වෙනත් සේවකයන්ට ලබා දෙන සේවා කොන්දේසි සහ නියමයන් ඒ සියල්ලක්ම ලංකාවේ තියෙන සමසේවයට සමවැටුප් ලබා දීමේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කරගත්ත සම්මුතින් අත්සන් කරලා තියෙනවා අපේ ආණ්ඩුව. සම සේවයට සමවැටුප්. නමුත් මෙතන වෙන්නේ ඒ සේවකයාට සමවැටුපක් ලැබෙන්නේ නැහැ. ස්ථිරත්වයේ පිළිබඳව එයාට කිසිම සහතිකයක් නැත. ඒ තත්ත්වය අනුව ඒ සේවකයාට අනාගතය ගැන යම් කිසි සැලසුමක් සකස් කරගන්නටත් බැරි වෙනවා. හැමදාම අවිනිශ්චිත තත්ත්වෙන් තමයි එයා ඉන්නේ. නමුත් ඒවා වලට ලංකාවේ දැනට තියෙන නීති එච්චර ප්‍රබල නැහැ. මොකද ඒවා ආයතනයේ කියනවා ස්ථීර තත්ත්වෙන් අපිට ගන්න බෑ. මේ ආයතනයේ ස්ථීර තත්ත්වෙන් පවත්වාගෙන යන්නට අභියෝගයන් තියෙනවා. ඒ වගේ නොයෙකුත් හේතුන් කියලා සේවකයන්ව తాවකාලික පදනමෙන් තබා ගන්නවා. අනිත් පැත්තෙන් අර මෑන් පවර් ඒජන්සිස් කියලා කියනවනේ නැත්නම් සේවය කියන්නේ සේවකයන්ව සපයන්න ආයතන වලට ෆැක්ටරිස් හිමිකමක් නැහැ. ආයතනයක් නැහැ, වැඩ කරන ස්ථානයක් නැහැ. උදෙක්ම මේ ඒජන්තවරයෙක් හැටියටයි ඔවුන් ක්‍රියා කරන්නේ. ඒතකොට ඔවුන්ට බැඳීමක් නැහැ මේ සේවකයන්ට ලැබිය යුතු සේවා කොන්දේසි වරප්‍රසාදයන් පිළිබඳව වග කියන්නේ. ඔවුන් සමග කේවල් කරලා වැටුප් වැඩි කිරීම කරගන්නට හෝ අයිතිවාසිකම් ගන්නට හෝ සේවකයන්ට තත්ත්වයක් නැහැ. මේක ඇත්ත වශයෙන්ම විශාල මේ අභියෝගයට ලක් වෙච්ච කාරණාවක් වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුව විසින් ඒ සම්බන්ධයෙන් නිශ්චිත නීතියක් සකස් කරලා නැහැ. මොකද කේවල් කිරීමේ ශක්තියක් නැහැ සේවකයන්ට. වෘත්ති සංවිධියත් ගොඩාක් දුර්වල වෙලා තියෙන ලංකාවේ. නිසා පාලකයන්ගේ අභිමතය පරිදි සේවකයන්ගෙන් වැඩ ගන්න පුළුවන්. එතකොට තව කට්ටියක් ඉන්නවා කැෂුවල් නැත්නම් తాවකාලික අනියම් සේවකයෝ. දැන් අනියම් කියලා කියන එකට අර්ථකථනයක් තියෙනවා. ඒත් අවශ්‍යම අනියම් කියලා කියන්නේ එයා කරන වැඩ අනියම් විය යුතුයි. උදාහරණයක් ඇටියට යම් කිසි මේ බිත්තියට හුණු ගන්න තියෙනවා නැත්නම් කොහේ හරි කැඩිච්ච යම් ස්කී දෙයක් හදන්න තිබෙනවා නම් නැත්නම් මොකක් හරි වලක් හරි මොකක් හරි හාරන්න තියෙනවා නම් ඒවා తాවකාලික වැඩ. ඒ తాවකාලික වැඩවලට ස්ථිර සේවකයෝ ගන්න බෑ. නමුත් ආයතනයේ තවත් උපක්‍රමයකට පාවිච්චි කරනවා. తాවකාලික සේවය අරගෙන සමහර තැන්වල අවුරුදු 10ක් 15ක් තිස්සේම తాවකාලික තත්ත්වෙන් තමයි ඉන්නේ. නමුත් ඒ වැඩ ඇත්ත වශයෙන්ම ස්ථිර වැඩ. නමුත් සේවකයා ස්ථිර නැහැ. ඒකටත් නීති හදලා නැහැ ලංකාවේ. පාලකයාට නිදැල්ලේ ඒ විදිහට සූරා කන්නට. එතකොට ඒගොල්ලන්ට අයිතිවාසිකමකුත් නැහැ. ඒගොල්ලන්ට අර කලින් කිව්වා වගේ
සේවක සුරක්ෂිතභාවයකුත් නැහැ. ඕන වෙලාවකට සේවයක් අස් කරන්න පුළුවන්. නමුත් එක දිගට වැඩ කරලා තියෙනවා නම් මම කලින් කිව්වා යම් කිසි නීති ආවරණයක් තියෙනවා. එක දිගට වැඩ කරපුවට ඔප්පු කරන්න සාධක තියෙනවා නම් නීති අමුයට යන්න පුළුවන්. නමුත් සේවකයන්ට ලිපි මොකක්වත් දීලා නැහැ. සමහර ආයතන EPF ETF නැත්නම් අධසාධක අරමුදල් සේවක භාර සත්කාර අරමුදල් පවා ගෙවන්නෙත් නැහැ. එතකොට මේ සේවකයා තේවේ හිටපු බවට ඔප්පු කරන්න සාධක බොහෝ දුරට සීමා වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් සේවකයන් දැනුමකුත් නැහැ නීතිය පිළිබඳව. ඉතින් මේ සියලු දේවල් වලින් ලැබෙන වාසිය ආම්පුතුන් ලබා ගන්නවා. නමුත් අනිත් පැත්තෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය කියන විදියට මානව හිමිකම් වෘත්තියත් රැකියා කිරීමේ අයිතිය මානව හිමිකම හැටියට සලකනවා නම් මානව හිමිකමුත් උල්ලංඝනය වෙලායි තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් එක පැත්තකින් රජ්‍ය විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්න දැනුවත්භාවයක් කරලා අනිත් එක තව වැදගත් කාරණාවක් තියෙනවා මේ වගේ අන්‍යම් සහ తాවකාලික තත්ත්වයේ ඉන්න අයට අර නීති අනුකූල ලැබිය යුතු වරප්‍රසාද ලැබෙනව නැද්ද කියන එක ගැන සොයා බලන්න කම්කරු දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් තියෙනවා. ඒක කර්මාන්ත ශාලාවලට විසිට් කරන එක. නැත්නම් ඒගොල්ලෝ යන්න ඕනේ නිතිපතා කියලා සොයා බලන්න ඕනේ මේ සේවකයන්ට නීති අනුකූල අයිතිවාසිකම් ලැබෙනවද කියන එක ගැන. ඒ අංශයේ වඩාත්ම දුර්වල තත්ත්වයෙන් තමයි ඉන්නේ. මොකද ඒගොල්ලන්ට පාසුකම් නැහැ. අනිත් එක නිලධාරීන්ටත් ඒ තරම් අවශ්‍යතාවයක් තියෙන බවට පේන්නේ නැහැ. ඒක ශක්තිමත් කරලා කියන්නේ සක්‍රිය කරන්නට පියවර අරන් නැති නිසා සේවකයන්ට වෙන දේ ගැන පැමිණිලි කරන්න ඕ දැනගෙන ඒක නිවැරදි අවස්ථාවක් දුර්වල වෙලා තියෙන. ඉතින් එකම මාර්ගය තමයි සංවිධානය වෙලා වෘත්තීය සමිතියක් හදාගෙන ඒ හරහා කටයුතු කළා නම් ඒ කියන්නේ ස්ථිර අයත් සේවකයා తాවකාලිකවත් එයා සේවකයා. ඒතකොට සේවක මූලික අයිතිවාසිකම් වශයෙන් වෘත්තීය සමිතියට බැඳීමේ අයිතිය තියෙනවා. නමුත් අර දරිද්‍රතාවය, රැකියා විරහිතභාවය, රැකියා නැති වෙයි කියන බිය හේතු නිසාම වෘත්තීය සමිතියට බැඳෙන මේ ප්‍රවණතාවයක් දැන් අඩු වෙලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුව විසින් තමයි ඒ වලට නීති හදලා යම් කිසි ආරක්ෂිත පියවරක් යොදවන්න තිබෙන්නේ.